morning. සාදරයෙන් පිළිගන්නවා මගේ Unique Plus YouTube channel එකට. මම අදත් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ වාහන වලට හයි කරන G-Lone subwoofer එකේ amp එක on කරගන්න කොහොමද කියලා. ඒකට හරියට කරන්ට් එක දෙන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. දැන් මම මේ G-Lone subwoofer එකක් ගලවගත්තා. ගලවගෙන ඒකේ amp එක මම එළියට වෙනම අයින් කරගත්තා. එතකොට අපි බලමු පොඩ්ඩක් බලමුකෝ. amp එක නම් ගොඩක් දූවිලි එහෙම තියෙනවා. රිපෙයාර් එකකුත් කරලා තියෙනවා. පාත් කරලා මම හිතන්නේ බෝඩ් එක ගලවන්න ගිහලා බෝඩ් එක කඩාගෙන වගේ. හරි අපි බලමු මේක ඔන් කරගන්නේ කොහොමද කියලා. මට කස්ටමර් නම් කිව්වේ ඔන් වෙනවා කියලා. මේක ඇත්තටම මේ මොකක් හරි ෆෝල්ට් එකකට ගලවපු එකක් නෙමෙයි. මේක වාහනයකට හයි කරන්න තියෙන එකක්. අපි බලමු කොහොමද මේකට හරියටම කරන්ට් එක දෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවද? මෙතන තියෙන ෆියුස් එකක්. මේක 20 ෆියුස් එකක් තමයි තියෙන්නේ. එතකොට කරන්ට් එක අපි දෙන්න ඕනේ මෙතනට. මේකේ ගහලා තියෙනවා BAT BATT කියලා ගහලා තියෙනවා. ආය REM කියලා තියෙනවා. ආය ground කියලා තියෙනවා. මේක තමයි අපි මේක වාහනයකට හයි කරත්, ගෙදරක කාමරයක හයි කරලා සින්දුවක් දාගෙන අහන්න හයි කරගත්තත් කරන්ට් එක දෙන්න ඕනේ තැන මෙතන තමයි. හරිද? එතකොට මේවා මේ සවුන්ඩ්ස් කන්ට්‍රෝල් කරන්න තියෙන ඒවා ටික. එතකොට මේක තමයි අපි ඉන්පුට් සිග්නල් එක දෙන්න ඕනේ ෆෝන් එකකින් හරි වාහනයේ කැසට් එකකින් හරි සවුන්ඩ්ස් අවුට් කරලා RC කේබල් එකෙන් මේ සබ් ඇම්ප් එකට සවුන්ඩ්ස් ඉන් කරන්න ඕනේ මෙන්න මේ ජැක් දෙකෙන්. අපි එතකොට බලමු මේ තුන ගැන තව පොඩ්ඩක් කතා කරමු. මේ BAT කියන එක. එතකොට මේ BAT කියන එකට එන්න ඕනේ මේ තියෙන්නේ 12 වෝල්ට් කරන්ට් එකක් තමයි එන්න ඕනේ. 12 වෝල්ට් විදුලියක් දෙන්න ඕනේ. දන්න 12 වෝල්ට් තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් වාහනයක නම් වාහන බැටරියෙන් තමයි 12 වෝල්ට් දෙන්න ඕනේ මෙතෙන්ට. මම ඒක පස්සේ කියන්නම් කොහොමද කරන්න කියලා. එතකොට මේ තියෙන්නේ REM කියන එක. REM කියලා ඔයාලට පේනවා ගහලා තියෙනවා මෙතන REM කියලා. එතකොට තව එකක් මේ තුනට හරියට කරන්ට් එක ආවොත් ඇම්ප් එකේ ප්‍රශ්නයක් නැත්තම් මේ පවර් බල්බ් එක ඔන් වෙන්න ඕනේ. හරි. එතකොට අපි බලමු මේ REM එකට කොහොමද කරන්ට් එක දෙන්නේ කියලා. අපි බලමු වාහනයකින් REM එකට කරන්ට් එක දෙනවා නම් මේක සබ් ඇම්ප් එක ඔන් වෙන්න මේ REM කියන එකට කරන්ට් එකක් එන්න ඕනේ. ධන කරන්ට් එකක් ධන 12 වෝල්ට් එන්න ඕනේ සබ් ඇම්ප් එක ඔන් වෙන්න. මේ බැටරියට ධන 12 වෝල්ට් ඇවිල්ලා මේ ග්‍රවුන්ඩ් එකට ඍණ 12 වෝල්ට් දීලා තිබ්බට මදි සබ් ඇම්ප් එක ඔන් වෙන්න මේ REM කියන එකට ධන 12 වෝල්ට් එකක් එන්න ඕනේ. දැන් පැහැදිලිද? එතකොට මේකට ධන 12 වෝල්ට් එක ඩිරෙක්ට් ලයින් එක කියලා අපි කියන්නේ. මේක REM ස්විච් කරන්ට් එකක්. ඒ කියන්නේ සබ් එක අපිට ඔන් කරගන්න ඕන වෙලාවට තමයි මේකට කරන්ට් එක එන්නේ. එතකන් ඔන් වෙන්නේ නැහැ. මේක ඍණ එක. තේරුණාද? අපි ඉස්සෙල්ලම බලමු මේක වාහනයකට හයි කරනවා නම් කොහොමද කරන්න කියලා. මේක මේ BAT කියන එකට මේ ඩිරෙක්ට් 12 වෝල්ට් ලයින් එකට අපි ගන්නේ හැම වෙලේම ස්විච් එකේ වාහනේ යතුර ඔෆ් කරලා තිබ්බත් වාහනේ දවස් ගාණක් පාක් කරලා තිබ්බත් මේකට කරන්ට් එක එනවා. ආවට ප්‍රශ්නයක් නැහැ. මේක අපි බොහෝ දුරට ගන්නේ වාහනේ බැටරියෙන්ම ෆියුස් එකක් හරහා 12 වෝල්ට් ලයින් එකක් තමයි මෙන්න මේ BAT කියන එකට ගන්නෙ. හරිද? එතකොට මම මේ REM එක පොඩ්ඩක් අතහැරලා ග්‍රවුන්ඩ් එකට යන්නම්. ග්‍රවුන්ඩ් එක කියන්නේ එර්ත් එක. ඒක වාහනේ බොඩි එර්ත් එකක් දුන්නට කමක් නැහැ. හොඳ පිරිසිදු තැනකින් පිරිසිදු ග්‍රවුන්ඩ් එකක් එන තැනකින් එර්ත් එකක් මෙන්න මේ ග්‍රවුන්ඩ් කියන එකට තමයි දෙන්න ඕනේ. හරි. එතකොට මම කියන්නම් REM එක තමයි වැදගත් එක. එතකොට මේ වාහනයකට හයි කරනවා නම් REM කියන්නේ වාහනේ යතුර ACC මොඩ් එකට පළවෙනි කට්ටට දානවා කියන්නේ අපි. ACC මොඩ් එකට දැම්මම වාහනේ සෙටප් එක ඔන් වෙනවා. ඔටෝ ඔන් වෙන්න ඕනේ. ඒක තමයි ඔරිජිනල් වයරින් එක. සෙටප් එක ඔටෝ ඔන් වුණාට පස්සේ සෙටප් එකෙන් එළියට යනවා රිමෝට් ලයින් එකක් කියලා එකක්. ඒක බොහෝ දුරට 90%ක්ම නිල් පාට වයර් එකක් තමයි වාහනේ වයර් හනස්සේ තියෙන්නේ කැසට් එකේ. හරිද? ඒ නිල් පාට වයර් එක තමයි කෙලින්ම මෙතෙන්ට එන්න ඕනේ. ඒක තමයි ඔරිජිනල් වයරින් එක. එහෙම වුණාම තමයි වාහනේ ස්ටාර්ට් කරලා යද්දී පළවෙනි කට්ටට දැම්මම ACC එකට වාහනේ යතුරු කරකුවම කැසට් එක ඔටෝ ඔන් වෙනවා. කැසට් එක ඔන් වෙනවත් එක්කම සබ් එකත් ඔන් වෙනවා. ආන්නේ
කැසට් එක ඔන් වෙනකොට සබ් එක ඔන් වෙන කාර්යය වෙන්නේ මෙන්න මේ REM ලයින් එකෙන්. තේරුණාද? එතකොට මේකට ඩිරෙක්ට් ලයින් එකයි බැටරිය ඉඳන් මේකට බොඩි ග්‍රවුන්ඩ් එකයි අර්ත් එකයි මේ දෙක තිබ්බට මදි. වාහනේ සෙටප් එක ඔන් වෙන්න ඕනේ මේ සබ් ඇම්ප් එක වැඩ කරන්න. ඒ කියන්නේ සෙටප් එක ඔන් වුණාම සෙටප් එකෙන් ආපස්සට යන REM ලයින් එකේ යන 12 වෝල්ට් එක තමයි මෙතෙන්ට එන්නේ. සෙටප් එක හරියට වයරින් කරලා තියෙනවා නම් සෙටප් එක ඔන් නොකර සබ් ඇම්ප් එක ඔන් වෙන්නේ නැහැ. හැබැයි සෙටප් එක ඔන් නොකර මේකට බැටරියෙන් 12 වෝල්ට්ුයි මේකට අර්ත් එකයි දීලා තිබ්බට වාහනේ බැටරිය බහින්නෙත් නැහැ. එහෙම බහින්න විදිහකුත් නැහැ. ඔරිජිනල් වයරින් එක නම්. හරිද? එතකොට අපිට තව කියනවා කස්ටමර්ස්ලා ඇවිල්ලා අයියේ මේ සබ් එකට ස්විච් එකක් දාමු කියලා. කැසට් එකෙන් දෙන්න එපා ස්විච් එකක් දාමු මට ඕන වෙලාවට සබ් එක ඔන් කරගන්න ඕන වෙලාවට සබ් එක ඕෆ් කරගන්න ඕනේ කියලා. එහෙම වුණොත් එහෙම අපි මේකට බැට් එකට ඩිරෙක්ට් 12 වෝල්ට් දෙනවා බැටරියෙන්ම මේකට දෙනවා බොඩි අර්ත් එකක් මේකට වාහනේ ඉස්සරහින් +12 වෝල්ට් 12 වෝල්ට් ධන ලයින් එකක් අරගෙන ස්විච් එකකට දීලා ඒ ස්විච් එකෙන් අනිත් පැත්තෙන් එන අවුට් වෙන ලයින් එක දෙනවා මේකට. එතකොට මේ මෙන්න මෙතෙන්ට එන කරන්ට් එක කන්ට්‍රෝල් කරන්නේ කාර් එකේ කැසට් එකෙන් නෙමෙයි අර ස්විච් එකෙන්. ඒ ස්විච් එක ඔන් කරාම මේකට කරන්ට් එක එනවා. එතකොට ඇම්ප් එක ඔන් වෙනවා. තේරුණාද? මේකට කරන්ට් එක දීලා බලමු කොහොමද මේක ඔන් වෙනවද කොහොමද කියලා. හරි දැන් මම මේකට වයර් එක කමුණ ගත්තා. එතකොට මම දැන් මෙතන මගේ මේ පවර් සප්ලයි එකෙන් තමයි මම ඔන් කරන්නේ. ඒක නිසා මට වෙනම REM ලයින් එකක් මේකේ නෑ. මම මේකෙන් වාහනයකට හයි කරනවා නම් තමයි එහෙම කරන්නේ. මේ පවර් සප්ලයි එකේ ධන ඍණ තමයි එන්නේ. ඒතර මම ඒක නිසා මේ බැට් ලයින් එකයි REM එකයි දෙකම එකට කරලා මේ වයර් එකක් දාලා තියෙනවා. ඒකෙන් එළියට එක වයර් එකක් අරන් තියෙනවා කරන්ට් එක දෙන්න. ඒතර මේ ග්‍රවුන්ඩ් එක නිල් පාට වයර් එක. අපි බලමු කරන්ට් එක දීලා කොහොමද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ලයිට් එක ඔන් වුණා. ලයිට් එක ඔන් වුණා. මම දැන් වයර් එක කරන්ට් එක පොඩ්ඩක් ඕෆ් කරනවා. ලයිට් එක නිවිලා යනවා. ඒ කියන්නේ ඇම්ප් එක වැඩ කරනවා. ඇම්ප් එක පවර් පැත්ත හොඳයි. දැක්කනේ? හරි. දැන් අපි බලමු REM ලයින් එක අයින් කරලා මේක ඔන් වෙනවද කියලා. හරි දැන් මම REM ලයින් එක අයින් කරලා තියෙන්නේ. REM ලයින් එක අයින් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මේක ඔන් වෙනවද කියලා. ඔන් වෙන්නේ නැහැ. දැක්කද? REM එක අත්‍යවශ්‍යයි ඇම්ප් එක ඔන් වෙන්න. වාහනයකට නම් අර මං කියපු විදිහට ස්විච් වෙලා එන්න ඕනේ. ගෙදරක පාවිච්චි කරනවා නම් මේ දෙකම එකට කරලා ඒකට 12 වෝල්ට් ලයින් එකක් දුන්නා නම් හරි. ඒකල්ලේ ප්‍රධාන ලයින් එකට ස්විච් එකක් දාගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මෙහෙම තමයි මේක ඔන් වෙන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි.